මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔච්චර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් තියෙනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාත්තා හැදුවයි කියලා කියන අයිතිය තියෙනවනම් දෙයනේ ඵලයල්ලා කෝකට. ඇයි මැලේසියාවේ යන්නේ? එක දවසක් මැලේසියාව යන්න මොකද රාජ්‍යතාන්ත්‍රික විසිට් එකක්ද? නැත්තම් මැලේසියාවේ මහතිර් මොහමඩ් අඬ ගහලා මහතිර් මොහමඩ් නෙමෙයිනේ දැන් ඒ ඉන්න රාජ්‍ය නායකයා. එහෙම අඬ ගැහුවමයි කියමුකෝ. ඇයි මේක ඊට වඩා වටින්නේ නැද්ද දෙයියනේ? 65 වෙනි සංවත්සරේ. තව 65 වෙනි එකක් එනවද ආයේ? එහෙම එන්නේ නැහනේ. ඉතින් ඒකෙම පේනවා වෛරය, කෑදරකම, ඊර්ෂ්‍යාව, ගෝත්‍රිකභාවය. මේකෙන් පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ. ඒ නිසා මම අදටත් ඉල්ලීමක් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේක තමයි වෛරීය දේශපාලන කුරිරු දේශපාලනය. මේකෙදි ඕනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට උදව් කරන්නේ නෙමෙයි තමන්ගේ බලය රැක ගන්න. මේ බලය රැක ගැනීමේ දේශපාලන න්‍යාය පත්‍රය කියලා අපිට අයිතියක් නැහැ මේක ගැන කතා කරන්න.